ගෙත්තම් පියසෙන් මං අද කියලා දෙන්නේ ගෙතුම් ක්‍රම භාවිතා කරලා ලස්සන අටපට්ටමක් නිර්මාණය කරගන්න ආකාරය. මුලින්ම අපි බලමු මෙන්න මේ කොටස නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ පළවෙනි වටය නිර්මාණය කරගමු. ඔයාලා කැමති විදිහේ කලර්ස් දාලා මේක හදාගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ තැඹිලි පාටයි සුදු පාටයි. ඉතින් ලංකාවේ තියෙන ඇපල් වූල් වලින් තමයි මං අද මේ නිර්මාණය කරන්නේ. ඇපල් වූල් එකේ ඝනකම චුට්ටක් අඩු නිසා මං දෙපට දාලා තමයි මේ නිර්මාණය කරන්න යන්නේ. මල් ළඟ මේ වෙලාවේ තැඹිලි පාට එක වූල් බෝලයක් තියෙන නිසා මම පිටපැත්තේ තියෙන වූල් බෝලේ කෙළවරයි ඇතුලේ තියෙන වූල් බෝලේ කෙළවරයි එකතු කරලා තමයි දෙපොට දාලා නිර්මාණය කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වූල් බෝලේ කොන් දෙක එකතු කරලා 2.5 mm ක්‍රොෂේ හුක් එකෙන් තමයි මං අද අටපට්ටමේ ගෙත්තම් සියල්ලම නිර්මාණය කරගන්නේ. මුලින්ම මම මේ විදියට මැජික් රින් එකක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ ඒකට චේන්ස් දෙකක් උඩට ගොතනවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේස් අපේ මේ මැජික් රින් එක ඇතුළට ඩබල් ක්‍රොෂේස් 12ක් දාගන්නවා. ඔන්න පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මන් දාගන්න විදිය ඔන්න ඔය විදිහට තවත් 11ක් ඩබල් ක්‍රොෂේස් මේ මැජික් රින් එක ඇතුළට දාගන්න ඕනේ. 2යි 3යි 4යි ඔය විදිහට තවත් ඩබල් ක්‍රොෂේස් 8ක් මේ මැජික් රින් එක ඇතුළට මම දාගන්නවා. ඔක්කොම ඩබල් ක්‍රොෂේස් 12ක් මැජික් රින් එකේ තියෙන්න ඕනේ. එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12. හරි. ඩබල් ක්‍රොෂේස් 12ක් මගේ මැජික් රින් එක ඇතුලේ තියෙනවා. මන් දැන් මේ විදිහට නූල ඇදලා රින් එක හොඳට තද කරගන්නවා. මැද සිදුරක් නොහිටින විදිහට හොඳට මේ විදිහට නූල ඇදලා තද කරගන්න ඕනේ. ඊට පස්සේ මම මුලින්ම දාපු චේන්ස් දෙකට නෙවෙයි ඉස්සෙල්ලාම නිර්මාණය කරපු ඩබල් ක්‍රොෂේ එක තියෙන්නේ. ඒකේ මුදුනේ චේන් එකට ස්ලිප් නෝට් එකක් ස්ලිප් ස්ටිච් එකක්. සමාවෙන ස්ලිප් ස්ටිච් එකක් භාවිතා කරලා මෙන්න මගේ වටය සම්පූර්ණ කරගන්නවා. හරි. දැන් අපි බලමු දෙවෙනි වටය සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. අපි ඉවර කරපු තැනින් උඩට චේන්ස් දෙකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ පේන විදිහට ඊළඟට තියෙන ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට ඔන්න ඔය විදිහට ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගන්න ඕනේ. එකයි එතනටම තව එකක් දාගන්නවා. දෙකයි. ඔන්න ඔය විදිහට අපි මැජික් රින් එකට දාගත්තු ඩබල් ක්‍රොෂේස් 12ටම ඩබල් ක්‍රොෂේස් දෙක ගානේ මේ වටේදී අපි යොදා ගන්නවා. ඔය හැම එකකටම දෙක ගානේ දාන්න ඕනේ. ඔන්න ආයෙ බලන්න මේ චේන් එකට මම
ඩබල් ක්‍රොෂේස් ඔන්න පළවෙනි එක දාගත්තා. ඊට පස්සේ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඔන්න ඔය විදිහට ඉතුරු ඩබල් ක්‍රොෂේස් 10 මුදුන් හැම එකකටම ඩබල් ක්‍රොෂේස් 2 බැගින් මේ වටේදී ඩබල් ක්‍රොෂේස් ඔක්කොම 24ක් අපි යොදා ගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක හොඳින් බලාගෙන හිටියොත් ක්‍රොෂේස් වලට ගොඩක් අලුත්ම කෙනෙකුට වුණත් මේ ගෙතුම සාර්ථකව නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ඩබල් ක්‍රොෂේස් සියල්ලටම ඩබල් ක්‍රොෂේස් 2 බැගින් නිර්මාණය කරගන්න. හරි. ඔන්න තියෙනවා ඩබල් ක්‍රොෂේස් 24 නිර්මාණය කරගත්තාම දෙවනි වටය මම ඔන්න සම්පූර්ණ කරන්නයි යන්නේ. එතනදිත් අපි කරන්නේ අපි ඉස්සෙල්ලාම දාපු චේන්ස් දෙකට නෙවෙයි පළවෙනියට නිර්මාණය කරපු ඩබල් ක්‍රොෂේ එක තියෙන්නේ. ඒකේ මුදුනට ස්ලිප් ස්ටිච් එකක් භාවිතා කරලා ඔන්න ඔය විදිහට මේ වටේ දෙකොන එකතු කරගන්නවා. උන් බලන්නකෝ. හරි ලස්සනට ඒ වටේත් අපි නිර්මාණය කරගෙන ඉවරයි. දැන් අපි බලමු තුන්වෙනි වටය. මේ තියෙන නිකන් මල් පෙත්තක් වගේ වලට පේනවා ඇති. ඒ වටේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු. කලින් වට දෙකට වඩා ටිකක් වෙනස් වටයක්. මෙතෙන්දී අපි කලින් වටවලදී වගේම චේන්ස් දෙකක් උඩට ගොතා ගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ එතනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නයි යන්නේ. ඔන්න බලන්න. මේ විදිහට කටුව ඇතුල් කරලා එළියට අරගෙන මේ විදිහට කොකු දෙකක් පන්නනවා. ඉතුරු කොකු දෙක ඉතුරු කරගෙන ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාගන්න සිදුර ඇතුලෙන් කටුව ගන්නවා. සාමාන්‍ය ඩබල් ක්‍රොෂේ එකදී වගේ කොකු දෙකම එකපාර පන්නන්නේ නැහැ. ඉස්සලාම කොකු දෙකක් පන්නලා ඉතුරු දෙක ඉතුරු කරගෙන ආයෙත් කටුව ඇතුලෙන් අරගෙන ඔන්න ඔය විදිහට දෙකක් පන්නනවා. ඊට පස්සේ කටුව උඩ තියෙන කොකු තුනම එකපාර පන්නනවා. දැක්ක නේද? ඊට පස්සේ අපි චේන්ස් 3ක් මේකට දාගන්නවා. අපි දැන් දෙවෙනි මල් පෙත්ත නිර්මාණය කරගන්න යන්නේ ඩබල් ක්‍රොෂේ එකේදී වගේම නූල පටලලා කටුව වටේ පළවෙනි සිදුර ඇරලා පළවෙනි ඩබල් ක්‍රොෂේ එක ඇරලා දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට තමයි අපි කටුව ඇතුළත් කරලා මෙන්න මේ විදිහට එළියට දාගන්නේ. ඊට පස්සේ කොකු තුනෙන් දෙකක් පන්නලා මේ විදිහට ගන්නවා. ආයෙ වටයක් කරකලා සිදුර ඇතුලෙන් අරගෙන මුලින්ම තියෙන කොකු දෙක පන්නනවා. උන් බලන්න. මෙන්න මේ විදිහට. දැන් කොකු තුනක් තියෙනවා. නැවත වතාවක් කොහොම කරකලා සිදුර තුලින් අරගෙන ඉස්සෙල්ලාම තියෙන කොකු දෙක පළවෙනි වටේදී පන්නනවා. ඊට පස්සේ අපේ කටුව උඩ කොකු 4ක් තියෙනවා. මේ දෙපොට නිසා පොඩ්ඩක් අපහැදිලි ඇති ඔයාලට කොකු 4ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මුළු කොකු 4ම එකපාරින් පන්නනවා. ඔන්න දෙවෙනි මල් පෙත්ත. ඊට පස්සේ අපි මේකට චේන්ස් 3ක් එකතු කරනවා. ඊට පස්සේ ආයෙ බලන්න අපේ තුන්වෙනි මල් පෙත්ත හදාගන්න විදිහ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක ඇරලා ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට අපි සිදුර තුලින් කටුව දාලා අරගෙන මේ තියෙන තුනෙන් පළවෙනි දෙක පන්නනවා. නැවතත් නූල පටලවලා සිදුර තුලින් අරගෙන ඉස්සෙල්ලාම තියෙන කොකු දෙක පන්න ගන්නවා. මෙතන කොකු 4ක් තියෙනවා. පළවෙනි දෙක මෙන්න මේ විදිහට පන්නනවා. ඊට පස්සේ ඔන්න කොකු 3ක් ආයෙ ඉතුරු වුණා. ආයෙත් මේ විදිහට කරකලා සිදුර තුලින් අරගෙන ඔන්න තුන්වෙනි එක. මෙතනදී පළවෙනි කොකු දෙක පන්නනවා. ඊට පස්සේ කොකු 4ක් ඉතුරු වෙනවා. මේ හතරම මෙන්න මේ විදිහට එකපාරින් පන්නනවා.
හරි. දැන් චේන්ස් 3යි. 1යි 2යි 3යි. ඔන්න ඔය විදිහට තමයි. එක චේන් එකක් එක ඩබල් ක්‍රොෂේ එකක් කරලා ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට තමයි අපි පෙත්ත නිර්මාණය කරගන්න නූල දාන්න ඕනේ. මේ විදිහට මල් පෙති ඔක්කොම 12ක් අපිට නිර්මාණය කරගන්න වෙනවා මේ වටේදී. ඔන්න අපේ තුන්වෙනි වටයත් ඉවර කරන්න යන්නේ. මෙතන මල් පෙති ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙනවා. දැන් අපි මුලින්ම නිර්මාණය කරපු මල් පෙත්තේ උඩ තියෙන චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ වටය ඉවරයක් කරන්න යන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට අපේ 4 වෙනි වටය පටන් ගන්න. ඔන්න ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. මෙතනදී අපි නූල පොඩ්ඩක් ඉතිරි වෙන්න කපාගෙන නූල ඇදලා එළියට ගන්නවා. දැන් අපි ස්ලිප් ස්ටිච් එක දාපු සිදුරට එහා පැත්තේ සිදුරෙන් කටුව දාලා මේ නූල කරකවලා එළියට ඇදලා ගන්නයි යන්නේ. එතනින් අපේ තුන්වෙනි වටය ඉවර වෙනවා. ඊට පස්සේ අපි හතරවෙනි වටය පටන් ගන්න කලින් මේ නූල් කෑලි දෙකම එකට එකතු කරලා මෙන්න මේ විදිහට පටලලා ලං කරගන්න ඕනේ අනිත් නූලට. තනින් තන මේ විදිහට පටලවලා අනිත් නූලට ලං කරලා ඒ නූල් දෙකම එකතු කරලා ගැටයක් ගහලා මේ අනවශ්‍ය කොටස් කපලා අයින් කරගමු. එතකොට අපිට ඉස්සරහට තියෙන ඉතුරු ගෙතුම් ටික කරනකොට මේ නූල් පැටලෙන්නේ නැහැ. නැත්නම් අපේ නූලේ අපේ ගෙතුම ඉදිරියට කරගෙන යනකොට මේ නූල් පැටලෙනවා. ඒක කරදරයක්. ඊට පස්සේ මේ කපලා ඉවත් කළා 4 වෙනි වටය පටන් ගන්නයි යන්නේ. මේ තියෙන වට තුන අවසානයේ අපේ ගෙත්තමේ පෙනුම. දැන් අපි මේ සුදුයි තැඹිලි කලවම් වටය 4 වෙනි වටය නිර්මාණය කරගන්න හැටි බලමු. මෙතනදී අපි නැවතත් තැඹිලි පාට නූල අරගෙන ඒකට ස්ලිප් knot එකක් දාගන්නවා. මේ ස්ලිප් knot එක දාගන්න විදිහ මම මගේ පළවෙනිම වීඩියෝ එකෙන් ඔයාලට විස්තර කරලා තියෙනවා. මෙතනදී බලා ගන්න මම පැහැදිලිව ඒක ඔයාලට පෙන්නනවා. ඔන්න ওই විදිහට තමයි ස්ලිප් knot එක දාගන්නේ. ඊට පස්සේ ඒ සිදුරෙන් අපේ කටුව යවලා නූල ගෙතුම් කටුව වටේ වටයක් කරකවලා මේ මල් පෙත්තක් උඩ තියෙන සිදුරට මෙන්න මේ විදිහට කටුව ඇතුල් කරලා නූල පටලවලා එළියට අරගෙන අපි ඩබල් ක්‍රොෂේ එකක් නිර්මාණය කරන්නේ. ඒ විදිහට මෙහෙම කොකු දෙකක් පනලා කටුව එළියට ගන්නවා. ඊට පස්සේ බලන්න දැන් අපි සුදු පාට කොටසක් එකතු කරන්න යන්නේ. එතෙන්දී අපි සුදු නූලත් මෙන්න මේ විදිහට දෙපට කරලා අරගෙන ඒකට අපි ස්ලිප් knot එකක් දාන්නේ නැහැ. නිකම්ම අපේ ගෙතුම් කට්ටේ පටලවලා මේ කොකු දෙක පන්නන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට මෙහෙම එළියට ගන්නවා. ඊට පස්සේ අපි මේ තැඹිලි පාට නූල
නූලත් අහුවෙන විදිහට මෙන්න මෙහෙම සිදුර අර ස්පේස් එක ඇතුලෙන් කටුව දාලා ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඔන්න ඔය විදිහට අපේ තැඹිලි පාට නූලත් අහුවෙන විදිහට තමයි දාන්නේ. ඔය බලන්නකෝ තැඹිලි පාට නූලයි අහුවෙන විදිහට අර ස්පේස් එක ඇතුලෙන් දාලා තමයි මේ ඩබල් ක්‍රොෂේස් දෙකමම නිර්මාණය කරගත්තේ. අපි තුන්වෙනි සුදු පාට ඩබල් ක්‍රොෂේ එක දාති ඉස්සෙල්ලාම කොකු දෙක පන්නලා නතර කරගන්නවා. ඊට පස්සේ ඒක එතනින් අතහැරලා තැඹිලි පාට නූල ඔන්න ඔහොම අරගෙන ඒක මේ කොකු දෙකෙන් පන්නනවා. ඊට පස්සේ අපි ආයේ තැඹිලි පාට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න විදිය බලන්න. මේ සුදු නූල පහු වෙන්න දෙන්නේ නැහැ. ඒකත් එක්ක තමයි ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. මේ සිදුර ඇතුලෙන් ගන්නකොට අර සුදු නූලත් එක්ක තමයි ගන්න. හරි. ඔන්න කොකු දෙකක් පන්නලා ඒක එහෙමම තැඹිලි පාට නූල දැන් අතහැරලා සුදු නූල අල්ලගෙන ඊටු කොකු දෙක පන්නන්නේ සුදු නූලේ. දැක්ක නේද? දැන් ආයේ අපි අර ස්පේස් එකෙන් තමයි කටුව ගෙනියන්න යන්නේ. එතකොට අර තැඹිලි නූල යට යන්න නොදී තැඹිලි නූලත් එක්ක තමයි මේ සුදු පාට තැඹිලි පාට නූල අන්න විහිදට අරගෙන ඒකත් එක්ක තමයි අපේ ගෙතුම කරන්නේ. ඔය ඒක පහු වෙන්න දෙන්නේ නැහැ. ඔන්න ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. තැඹිලි නූලත් අහු වෙන විදිහට. ඊට පස්සේ තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක දානකොට කොකු දෙක පන්නලා ඊතුරු කොකු දෙක පන්නන්නේ තැඹිලි පාටින්. ඔන්න ඔය විදිහට නූල මාරු කරලා තැඹිලි පාටින් ඊතුරු කොකු දෙක පන්නනවා. දැන් අපේ තැඹිලි පාට ඩබල් ක්‍රොෂේ එක දාන්න යන්නේ. එතකොට සුදු පාට නූල පහු වෙන්න නොදී ඒකත් අහු වෙන විදිහට ඒක අරගෙන මෙන්න මේ විදිහට ඉස්සරහින් තියාගෙන තැඹිලි පාට නූල කරකලා අර සිදුරු තුලින් ගatti සුදු නූලත් අහු වෙන විදිහට තමයි ගන්නෙ. ඔන්න ඔහොම. ඔන්න පළවෙනි කොකු දෙක පැන්නුවා. මේ කොකු දෙක පන්නන්නේ තැඹිලි පාටින් නෙවෙයි. අන්න මට චුට්ටක් වැරදුනා. ඒක දැන් ආයි ගලවන්න වෙනවා. ඔන්න ඔහොම ගලවලා ඒක පන්නන්නේ සුදු පාටින්නේ. මොම් බලන්න පායි. ඔන්න සුදු නූලක් තියාගෙන ඒ දෙකම මැද්දෙන් සිදුර ඇතුලෙන් අරගෙන තැඹිලි නූලයි සුදු නූලයි දෙකම අහු වෙන විදිහට තමයි සිදුර ඇතුලෙන් කට්ටේ ඇව්වේ. හරි. දැන් ඩබල් ක්‍රොෂේ එකේ පළවෙනි කොකු දෙක පන්නන්නේ තැඹිලි පාටින්. ඊතුරු දෙක පන්නන්න ඕනේ තැඹිලි පාට නූල අතහැරලා සුදු නූල අරගෙන සුදු පාටින්. දැක්ක නේද? දැන් ආයෙත් තැඹිලි නූල පහු වෙන නොදී ඒකත් අරගෙන ඒකත් එක්කම සුදු පාට ඩබල් ක්‍රොෂේස් තුන දාන්න යන්නේ. ඔන්න අර ස්පේස් එකට තමයි මේ ඩබල් ක්‍රොෂේස් තුන දාගන්නේ. 1 2 ඔන්න තුන්වෙනි එක දාන්න යන්නේ. තුන්වෙනි එක දානකොට පළවෙනි කොකු දෙක පන්නන්නේ සුදු නූලෙන්. දෙවෙනි කොකු දෙක පන්නන්න ඕනේ තැඹිලි පාට නූලෙන්. මේ ගෙතුම කරනකොට අපේ නූල් බෝල දෙක ටිකක් පැටලෙන්න බලනවා. ඒක පැටල ගන්නේ නැතුව ටික ටික පැටලුම් ඇර මේ ගෙතුම කරන්න යන්න. නැත්තම් නූල් දෙක පැටලුනොත් හරි ජරමරයක් තමයි වෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙතමේ 4 වෙනි වටය අපි නිර්මාණය කරගන්න ඕනේ. අනික් වටවලට වඩා මේ වටය පොඩ්ඩක් අවධානයෙන් කරන්න ඕනේ. මේ වටය පොඩ්ඩක් සංකීර්ණ වැඩි. මොකද නූල මාරු කරනවා. ඒක ජරමරයයි. ඒකයි. ඔන්න ඔය විදිහට 4 වෙනි වටේ ඉවරයක් කරමු. හරි. මේ තියෙන්නේ 4 වෙනි වටය ඉවර වුණාම අපේ අන්තිම ස්ලිප් ස්ටිච් එක දාන විදිය බලා ගන්න. ඔන්න අපි දැන් සුදු පාටින් තමයි අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. අපි මෙතෙන්දි පාට මාරු නොකර සුදු පාටින්ම අපි මුලින්ම නිර්මාණය කරපු තැඹිලි පාට ඩබල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් දාලා වටය ඉවරයක් කරනවා. මෙතනදී අපේ ගෙතුම පොඩ්ඩක් වකුටු වෙන්න බලනවා.
බලන්නකො ටිකක් රවුම් වෙලා වගේනේ. නූල් පටල ගන්නත් එපා. දැන් අපි තැඹිලි පාට නූල කපලා අයින් කරන්නයි හදන්නේ. මෙතනින් එහාට තැඹිලි පාට නූල අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් තැඹිලි නූල කපලා අයින් කරලා මේ ඉතුරුලා තියෙන කොටන් නූල් කෑලි ටික ඔක්කොම ගැට දාලා අපේ නිර්මාණයෙන් ඉවත් කර ගන්න ඕන. නැත්තම් මේ නූල් පැටලෙනකොට නිර්මාණය කරන එක අපිට කරදරයක්. ඒක නිසා ඔන්න තැඹිලි නූල් දෙක එකතු කරලා ගැටයක් දාලා කොට කෑලි දෙක කපලා අයින් කරනවා. හරිනේ. දැන් පැටල ගන්න දෙයක් නැහැ. ඔන්න බලන්න. දැන් අපේ ගෙතුම වකුටු වෙලානේ. ඒක නිසා මේන මේ විදිහට අතින් අල්ලලා හොඳට දෙපැත්තට තද කරලා දෙපැත්තට ඇදලා මේ විදිහට ගෙතුම අර වකුටු වෙන එක චුට්ටක් අඩු කරගමු. හරිනේ. දැන් අපි බලමු තනි සුදෙන් යන 5 වෙනි වටය. 1 2 3 4 5. 5 වෙනි වටය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මෙච්චර වෙලා අපි රවුමටනේ අපේ ගෙත්තම කළේ. මෙතනින් එහාට අපි මේක කොටුවකට කන්වර්ට් කරගන්නවා. ඔන්න බලන්න ඒක වෙන්නේ කොහොමද කියලා. නතර කරපු තැන සිදුරෙන් ගෙතුම් කටුව දාලා ඒ ස්ලිප් ස්ටිච් එක දාපු තැනින්ම මොම් බලන්න කට්ට යවලා එළියට ඇදලා අරගෙන සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ සිදුරට දාන්නේ half double crochet එකක්. දැක්කනේ half double crochet එකදී අර කොකු තුනම එකපාර පන්නනවා. ඔන්න ඊළඟ එකටත් අපි half double crochet එකක් දාගන්නවා. ඊට පස්සේ සිදුරට දාන්නේ double crochets එකයි. ඊළඟ එකටත් double crochet එකක්මයි දාගන්නේ. හරි. ඊළඟ ස්ටිචස් දෙකට අපි triple crochets දෙකක් දාගන්නවා. බලන්න. වට දෙකක් ගෙතුම් කටුව වටේ මෙතනදී කරකවන ට්‍රිපල් ක්‍රොෂේ එකකදී ඔන්න සිදුරු තුලින් අරගෙන ඉස්සල්ලාම තියෙන කොකු දෙක පන්නනවා. ඊට පස්සේ ඊළඟ කොකු දෙක අන්තිම කොකු දෙක ඊළඟට පන්නනවා. ඔන්න ඔහොමයි ට්‍රිපල් ක්‍රොෂේ එක නිර්මාණය කරගන්නේ. ඊළඟ තියෙන ලූප් එකට අපි ට්‍රිපල් ක්‍රොෂේස් ඔක්කොම 4ක් දානවා. ඔන්න පළවෙනි ට්‍රිපල් ක්‍රොෂේ එක මම ගොඩක් හිමීට ඔයාලට මේ පෙන්නන්නේ පැහැදිලිව. ඔන්න ට්‍රිපල් ක්‍රොෂේ එකක් දැම්මා. නැවත වතාවක් ට්‍රිපල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඒ ලූප් එකටමයි. මොකද බිගින කෙනෙකුට උනත් ලේසියෙන් මේ ගෙතුම් ක්‍රම අල්ල ගන්න පුළුවන් මේ විදිහට හිමීට ගොතනකොට. හරි. දැන් අපි චේන්ස් 3ක් මේකට ඇතුළත් කරගන්න ඕන. බලන්න චේන්ස් 3ක ස්පේස් එකක් නිර්මාණය කරගන්නවා. මේ අපි ගොතන්නේ අර කොටු හැටේ එක කෙලවරක්. ඔන්න අපි නැවතත් මෙතෙන්ටම ට්‍රිපල් ක්‍රොෂේස් දෙකක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. සෝරි. මේ මොකක්ද මේ මම ඩබල් ක්‍රොෂේ එකක් නේද දාගත්තේ. වැරදි. ගලවමු. ට්‍රිපල් ක්‍රොෂේ එකක් තමයි දාගන්න ඕනේ. දෙපාරක් කරකවන්න ඕනේ ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ලූප් එක ඇතුලෙන් දාලා නූල ඇදලා අරගෙන
අපේ තුන්වෙනි මේ ලූප් එකට දාපු තුන්වෙනි ට්‍රිපල් ක්‍රොෂේ එක ඔන්න. හරි. දැන් තවත් ට්‍රිපල් ක්‍රොෂේ එකක් මේකටම දාගන්නවා. හරි. ඊළඟ ලූප් එකටත් අපි ට්‍රිපල් ක්‍රොෂේ එකක්මයි දාන්නේ. මේ රවුමට තියෙන හැඩේ කොටුවක් කරන්න ඕන හින්දා තමයි මේ විදිහට ට්‍රිපල් ක්‍රොෂේස්, ඩබල් ක්‍රොෂේස්, half ඩබල් ක්‍රොෂේස්, සිංගල් ක්‍රොෂේස් දද මේ කරන්නේ අර රවුමට තිබුණු හැඩේ කොටුවකට කන්වර්ට් කරන එක. ඔන්න දැන් ඩබල් ක්‍රොෂේස් දෙක දාගන්නේ. පළවෙනි ලූප් එකට දාන ඕන ඩබල් ක්‍රොෂේස් පළවෙනි එක, ඊළඟ එකට දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක, ඊළඟ දෙකට දාන්නේ අපි half ඩබල් ක්‍රොෂේස් නේ. බලන්න half ඩබල් ක්‍රොෂේ එක. එකයි දෙකයි. ඊළඟට දාන්නේ මොකද්ද? සිංගල් ක්‍රොෂේ එකක්. හරි. දැන් නැවතත් ඩබල් ක්‍රොෂේස්, half ඩබල් ක්‍රොෂේස් දෙකක් දානවා. ඊළඟට ඩබල් ක්‍රොෂේස් දෙකක් දානවා. ඔන්න පළවෙනි half ඩබල් ක්‍රොෂේ එක. ඊළඟ half ඩබල් ක්‍රොෂේ එක. නැවතත් ඩබල් ක්‍රොෂේස් දෙකක් දාන්නයි යන්නේ. ඔන්න පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඔන්න දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඊට පස්සේ මොකද්ද? හරි. ඊළඟ ලූප් එකට දාන්නේ ට්‍රිපල් ක්‍රොෂේ එක. ට්‍රිපල් ක්‍රොෂේ එකට පස්සේ අපි අපේ කොටු හැඩයේ එක කොනක් නිර්මාණය කරගන්නවා. ට්‍රිපල් ක්‍රොෂේස් දෙකයි, චේන්ස් තුනයි, නැවතත් ට්‍රිපල් ක්‍රොෂේස් දෙකක් එක්ක. ඔන්න පළවෙනි ට්‍රිපල් ක්‍රොෂේ එක දැම්මා. දැන් අපි එකම ලූප් එකට දාන පළවෙනි ට්‍රිපල් ක්‍රොෂේ එක දානවා. ඊට පස්සේ නැවතත් එම සිදුරටම එම ලූප් එකටම දෙවැනි ට්‍රිපල් ක්‍රොෂේ එක දානවා. ඊට පස්සේ අපි ස්පේස් එකක් අපි නිර්මාණය කරගන්නවා. ඒකට චේන්ස් තුනක් ගොතනවා. චේන්ස් තුනක් 1යි 2යි 3යි. හරි. දැන් මේ ලූප් එකටම තවත් ට්‍රිපල් ක්‍රොෂේස් දෙකක් දාගන්නවා. 1යි 2යි. දැන් මේ වටේ ඔයාලට පැහැදිලි. එකම රටාවකටනේ යන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ඊළඟ ලූප් එක ට්‍රිපල් ක්‍රොෂේ 1යි. ඊළඟට ඩබල් ක්‍රොෂේස් 2යි. ඊට පස්සේ half ඩබල් ක්‍රොෂේස් 2යි. සිංගල් ක්‍රොෂේ 1යි. එතකොට තමයි අපිට මේ කොටු හැඩය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ක්‍රොෂේස් ගැන දන්න කෙනෙකුට නම් දැන් මේ ගෙතුම ඉදිරියට කරගෙන යන්න පුළුවන් ගොඩක් ලේසියෙන්ම. නොදන්න කෙනෙකුට උනත් මේ වීඩියෝ එක හරියට බලාගෙන හිටියොත් මෝස්තරය අල්ලගන්න එක ගොඩක් අමාරු වෙන්නේ නැහැ. මම මගේ පළවෙනි වීඩියෝස් වලදී ඔයාලට කියලා දුන්නා කොහොමද මෝස්තරයක් අපි ලියා ගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ පළවෙනි කොටුවන නිර්මාණය කරන්න. මම මේ කියලා දෙන එක කොලයක ලියා ගත්තම ඔයාලට ඊළඟ කොටු 3 නිර්මාණය කරගන්න ඒ කොලේ දිහා බලලා ලේසියෙන් කරගන්න පුළුවන්. මෝස්තරය ලියා ගත්තා මෝස්තරයේ දිහා බලාගෙන අපිට ගොතන්න පුළුවන් ලේසියෙන්. මොකද අටපට්ටමක සමචතුරස්‍රාකාර හැඩ 4ක් තියෙනවා. මම මේ එකක් තමයි ඔයාලත් එක්ක නිර්මාණය කරගන්නේ. ඉතින් මේක ඔයාලට නෝට් ඩවුන් කරගත්තම ඒක දිහා බලලා ඉතුරු 3ත් නිර්මාණය කරන්න පුළුවන්. නැවත නැවත වීඩියෝ එක ප්ලේ කරන්නේ නැතුව.
ඉතින් ගෙතුම් වලදී ක්‍රොෂේ වලදී මේ විදිහට කොටු හැඩයට නිර්මාණය කරන මෝස්තරයකට අපි කියන්නේ ග්‍රැනි ස්ක්වයර් එකක් කියලා. ඉතින් මේ ග්‍රැනි ස්ක්වයර්ස් නිර්මාණය කරන විවිධ ක්‍රම තියෙනවා. විවිධ මෝස්තර තියෙනවා. මැදට හාට් හැඩය දාලා, විවිධ මල් හැඩ දාලා කොටු හැඩයට නිර්මාණය කරන මේ ග්‍රැනි ස්ක්වයර්ස් ගොඩාක් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මං ඉදිරියේදී ඒ ග්‍රැනි ස්ක්වයර්ස් වල තියෙන විවිධ හැඩ නිර්මාණය කරන්න ඔයාලට වෙන වෙනම කියලා දෙනවා. මොකද මේ ග්‍රැනි ස්ක්වයර්ස් එකතු කරලා ඔයාලා දැකලා ඇති ලස්සන පර්ස්, හෑන්ඩ් බෑග්ස්, ජර්සි, බ්ලවුස් ගොඩාක් නිර්මාණය කරන්න පුළුවන් මේ ග්‍රැනි ස්ක්වයර් වල විවිධ මෝස්තර දාලා. ඒක නිසා මම ඉදිරියේදී වීඩියෝස් වලදී ඔයාලට මේ ග්‍රැනි ස්ක්වයර්ස් එක එක මෝස්තර යටතේ නිර්මාණය කරන විදිය කියලා දෙනවා. මේක පොඩ්ඩක් රවුම් වෙන්න ගුලි ගහෙන්න බලනවා. ඒක නිසා පොඩ්ඩක් ඇද ගෙතුම පැතලි කර කර මෝස්තරය නිර්මාණය කරගන්න. ඔන්න අපේ අවසානයට ඇවිල්ලායි තියෙන්නේ. ඔන්න අපේ අන්තිම half double crochet එක දැන් දානවා. ඔන්න බලන්න. අවසාන half double crochets දෙක දාගන්නයි යන්නේ. 1යි දෙවනි half double crochet එක. ඊට පස්සේ අපි මේ වටේ මුලින්ම නිර්මාණය කරපු single crochet එක තියෙන්නේ. ඒකේ මුදුනට ස්ටිච් එක දාලා ගෙතුම් කටුව දාලා මෙන්න මේ විදිහට නූල ඇදලා අරගෙන ස්ලිප් ස්ටිච් එකක් තමයි මේ දැම්මේ. හරි. මෙන්න තියෙනවා දැන් අපේ රවුම කොටුවක් වෙලයි තියෙන්නේ. පේනව නේද? මේ විදිහට දෙපැත්ත හතර පැත්තට ඇදලා කොටුව ටිකක් අර පැතලි කරගන්න බලන්න. රවුම් වෙන්න බලනවා. ලස්සනයි නේද? දැන් අපිට තියෙන්නේ අපේ අවසාන වටය. නිර්මාණය කරගන්නයි තියෙන්නේ. අවසාන වටය. 1 2 3 4 5 6. අපේ 6 වෙනි වටය. අපි අන්තිමට නතර කරපු තැනින් ඉස්සලාම චේන්ස් දෙකක් උඩට ගොතා ගන්නවා. මෙතනදී අපි නතර කරපු තැන ඉඳලා චේන්ස් දෙකක් උඩට ගොතා ගත්තා. දැන් අපි ඒ සිදුරටම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. හරි. ඊළඟට අපි ඊට පස්සේ තියෙන ස්ටිචස් ඔක්කොටම ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යනවා. ඒ විදිහට ඩබල් ක්‍රොෂේස් දාගෙන ගිහිල්ලා චේන් 3 ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් මුලින්ම දාගන්නවා. එකයි තවත් ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. දෙකයි. ඊට පස්සේ අපි ආයෙත් චේන්ස් 3ක් ගොතනවා.
නැවතත් ඒ ස්පේස් එකටම අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගන්නවා. හරි. දැන් අපි ආයෙමත් මෙතනින් එහාට තියෙන මේ ස්ටිචස් ඔක්කොටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ චේන් 3 ස්පේස් එක ළඟට එනකම්ම ඩබල් ක්‍රොෂේස් එක දිගටම දාගෙන යනවා. හරි. දැන් අපි මේ චේන් 3 ස්පේස් එකට ඉස්සෙල්ලාම ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගෙන චේන්ස් 3ක් ගොතලා නැවතත් ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගන්නවා. ඔන්න ඔය විදිහට අපි මේ 6 වෙනි වටය පුරාවටම තියෙන ස්ටිචස් වලට ඩබල් ක්‍රොෂේ එක ගානෙත් ස්පේස් එකකදී ඩබල් ක්‍රොෂේ දෙකයි චේන් 3යි නැවතත් ඩබල් ක්‍රොෂේ දෙකයි යන විදිහට මේ වටය සම්පූර්ණ කරගන්නවා. හරි. 6 වෙනි වටේ අවසානයේට තමයි අපි ඔය ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ වටය අපි ඉවර කරන්නේ කොහොමද කියලා. මේ වටේ අවසානයේදීත් අපි මුලින් දාපු චේන් දෙකට නෙවෙයි මුලින්ම නිර්මාණය කරපු ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට ස්ලිප් ස්ටිච් එකක් දාලා වටය අවසන් කරනවා. ඊට පස්සේ අපි නූලේ පොඩි කොටසක් ඉතුරු කරලා නූල කපලා මෙන්න මේ විදිහට නූල ඇදලා එළියට ගන්නවා. ඊට පස්සේ අපි එහා පැත්තේ තියෙන නූලෙන් එහා පැත්තේ තියෙන ලූප් එකෙන් කටුව පිටිපස්සෙන් දාලා නූල ඇදලා එළියට ගන්නවා. හරි. ඔන්න අපි දැන් අටපට්ටමේ එක කොටුවක් නිර්මාණය කරලා ඉවරයි. අපි මෙන්න මේ විදිහට මේ නූල් හංගලා අනිත් සුදු නූල ගාවට අරගෙන ගැටයක් දාලා නූලේ වැඩි කොටස් කපලා අයින් කරගමු. ඉතින් මං කියලා දුන්න විදිහට වට 6 අවසන් කරගත්තම ඔයාලට මෙන්න මේ විදිහේ කොටුවක් ලැබෙනවා. මේ විදිහේ කොටස් 4ක් ඕන වෙනවා අටපට්ටම සම්පූර්ණ කරගන්න. මෙන්න තියෙනවා මන් නිර්මාණය කරගත්තු කොටස් 4. බලන්නකෝ නූල් කෑලි පේන්නේ නැති විදිහට පිරිසිදුවට පිළිවෙලට මේ කොටස් 4 අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අටපට්ටමේ ත්‍රිකෝණාකාර කොටස් 8 නිර්මාණය කරලා අටපට්ටම අවසන් කරන්නේ කොහොමද කියලා.